Hello, welcome to my YouTube channel. මේ තියෙන්නේ බටර් කේක් එකක් හදන්න ඕන වෙන මූලික අමුද්‍රව්‍ය. මම ingredients සේරම වෙන වෙනම ප්‍රමාණات එක්කම description එකේ ඔයාලට දාලා තියන්න. මුලින්ම වතුර මුකුත් නැති පිරිසිදු භාජනයකට මෙඩෝලි ටික දාලා ඒක බීට් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අපි බීට් කරනකොට එකම පැත්තට තමයි මේක එක දිගට බීට් කරගෙන යන්න ඕනේ. ඊළඟට අපි මෙඩෝලි use කරනකොට ඒ මෙඩෝලි කාම්බර උෂ්ණත්වයේ තියෙන මෙඩෝලි තමයි ගන්න ඕනේ. දිය වෙලත් නැති ගල් වෙලත් නැතුව කාම්බර උෂ්ණත්වයේ තියෙන මෙඩෝලි තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි මේකට අපේ සීනි ටික එකතු කරගන්න ඕනේ. සීනි ගන්නකොට සමහරක් අය නම් මම දැකලා තියෙනවා සීනි කැට නැති වෙන සීනි ටික හොඳට බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. ඉතින් එහෙම ඇඩ් කරගත්තට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මම බටර් කේක් හදන එක ක්‍රමයක් විතරනේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි වෙන්න ඕනේ සීනි ටික බැටර් එකේ හොඳට දිය වෙලා සීනි කැට නැති වෙන එක. සාමාන්‍යයෙන් සීනි ටික එකතු කරලා අපි මේ බැටර් එක විනාඩි 2-3 අතර එක දිගට බීට් කරගන්න ඕනේ. තුන්වෙනියට අපි මේ බැටර් එකට එකතු කරන්නේ බිත්තර. බිත්තර ටික බැටර් එකට දානකොට එකින් එක වෙන වෙනම දාලා බීට් කරන්න. එතකොට සීනි කැට සේරම හොඳට ඉක්මනට දිය වෙලා යනවා. හැබැයි මෙතනදී නම් මගේ අතින් බිත්තර දෙකක් එකපාරට වැටුණා. කරන්න දෙයක් නැහැ. මම ඉතින් ඒක එහෙම බීට් කරලා දැම්මා. මේ වෙනකොට මම බීට් එක සෙකන්ඩ් ස්පීඩ් එකට දාලා විනාඩියක් විතර බීට් කරලා තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් මගේ ඉතුරු බිත්තර දෙකක් දෙසරයකට බැටර් එකට ඇඩ් කරලා සෙකන්ඩ් ස්පීඩ් එකේම එක දිගට බීට් කරගෙන යනවා. මම මේකට ගත්තේ ලොකු බිත්තර 4ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 65 වගේ බිත්තර 4ක්. ඔයාලට තියෙන පොඩි බිත්තර නම් බිත්තර 5ත් 6ත් අතර වගේ ප්‍රමාණයක් බැටර් එකට ඇඩ් කරගන්න පුළුවන්. දැන් මේ ඇඩ් කරන්න මගේ තුන්වෙනි බිත්තරේ. ඒකත් ඇඩ් කරලා හොඳට බීට් කරන්න ඕනේ. මේ වෙනකොට මම oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් උඩ යට දෙකම දාලා ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ. සමහරක් වෙලාවට බැටර් එකට බිත්තර දාලා බීට් කරලා ඉවර වෙච්ච ගමම වැනිලා දාන අය ඉන්නවා. ඉතින් ඒක එහෙම කරත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශේෂම කාරණය ඔයාලා බීට් කරගෙන යනකොට භාජනයේ වටේ තියෙන බැටර් එක ස්පැචුල එකකින් හරි ලී හැන්දකින් හරි බැටර් එකට දාලා සැරින් සැරේට හොඳට කලවම් කරන්න. මම දැන් බිත්තර 4ම දාලා සෙකන්ඩ් ස්පීඩ් එකේ විනාඩි 3ක් 4ක් එක දිගට සීනි ටික හොඳට දිය වෙනකම් බීට් කරලා තියෙනවා. හරි දැන් තියෙන්නේ පාන් පිටි ටික කොටස් වශයෙන් දාලා කලවම් කරන්න. මම බීට් කරන කලින්ම පාන් පිටි වලට බේකින් පවුඩර් ටිකත් එකතු කරලා 3 පාරක් පෙනේරකින් හල්ලා අරන් තියලා තිබ්බේ. ඉතින් ඒ ටික සැරින් සැරේට බැටර් එකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. පාන් පිටි වෙනුවට ෂොප් වල තියෙන කේක් පිටිත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කේක් පිටි පාවිච්චි කරනවා නම් රෙසිපි එක මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් ඉතින්. මම අද මේ ඔයාලට වීඩියෝ එකේ අරගෙන ආවේ කිලෝ එකක බටර් කේක් එකක් හදන අවශ්‍ය ප්‍රමාණය. ඔන්න මම දැන් වැනිලා ටිකත් බැටර් එකට ඇඩ් කරලා හොඳට කලවම් කරගන්නවා. මම කලින් කිව්වා වගේම මම මේකට පාවිච්චි කරන්නේ කිලෝ එකක් කේක් එකක් බේක් කරන්න පුළුවන් 8x8 කොටු ට්‍රේ එකක්. මම මේ ට්‍රේ එකට බටර් ටිකක් ගාලා ඔයිල් පේපර්ස් දාලා කලින්ම ලෑස්ති කරලා අරන් තියලා තිබ්බේ. ඊට පස්සේ මම එකතු කරන්න තියාගත්තේ ෆ්‍රෙෂ් මිල්ක්. මෙතනදී මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 40ක් පාවිච්චි කරනවා. මේ අපි එකතු කරන කිරි ප්‍රමාණය කාලගුණය නිසා අමුද්‍රව්‍ය ප්‍රමාණය නිසා පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. සමහර විට මිලිලීටර 40ට වැඩි වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට මිලිලීටර 40ට වඩා අඩු වෙන්නත් පුළුවන්. ගොඩක් දියාරු බැටර් එකක් නොවි වැක්කිරෙන පදමට හදාගත්තා නම් අන්න ඒක තමයි අපිට බටර් කේක් එකක් හදන්න ඕන වෙන පදම. ඉතින් මීට අමතරව ඔයාලට බටර් කේක් එකක් හදන්න තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මට පුළුවන් වෙච්ච වෙලාවට පුළුවන් විදිහට ඔයාලට උත්තර දෙන්නම්. මම මෙතනදී කොළ පාට කලරින් එකක් ඇඩ් කරනවා. මොකද මම මේක බර්ත්ඩේ කේක් එකකට හදන එකක් නිසා ඔයාලට කැමති නම් මේක ඇඩ් කරන්නත් පුළුවන් නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බැටර් එක කේක් ට්‍රේ එකට දාලා දෙපාරක් ටැප් කරන්න ඕනේ. එතකොට කේක් එකේ හැදෙන එයා බබල්ස් ටික අයින් වෙනවා. ඊට පස්සේ කලින් ප්‍රීහීට් වෙන දාපු oven එකට විනාඩි 45ක් කේක් එක බේක් වෙන්න දාලා ගන්න ඕනේ. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you so much for your watching.